හරි. සුබ දවසක් කියලා හැම කෙනාටම ප්‍රාර්ථනා කරනවා. එතකොට කලින් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක කිව්වා වගේ ලඝු ගණක කම්ප්ලීට් සීරීස් එකක් පටන් ගත්තා. දන්න හැම කෙනාටම වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් ඔය කට්ටියට. මගේ කලින් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක ඔය කට්ටිය කලින් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක බලලා නැත්නම් මෙතන කාඩ් එකෙන් ඔය කට්ටියට දැන් වැටෙයි. ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක බලලා නැත්නම් යම් අවබෝධයක් ගන්න බැලුවා නම් හරි. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම දැන් වැඩේත් එක්ක සෙට් වෙන්න පුළුවන්. හරි. thumbnail එකේ දැක්කා වගේ ඔය කට්ටිය ඔයා 9 වසර මම හිතනවා 10 වසර 11 වසර ඔය දිගටම ලඝු ගණකත් එක්ක ඉද්දී ඔය දම යටින් දාලා තිබ්බ ඒ කියන්නේ thumbnail එකේ දාලා තිබ්බ දේ පාවිච්චි කරනවා කට්ටිය නේ ඒක පාවිච්චි කරන එක දන්නේ නැත්තේ නෑ හරිද හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක ආවේ කොහොමද දැන් ඔය කට්ටියට ඇත්ත කතා 10 11 ශ්‍රේණිය වල කෙලින්ම දෙනවා මෙන්න මේ ලඝු ගණක නීති රීති ටික මෙහෙම තියෙනවා නම් මෙහෙම ගන්න පුළුවන් මෙහෙම තියෙනවා නම් මෙහෙම ගන්න පුළුවන් මෙහෙම තියෙනවා නම් මෙහෙම ගන්න පුළුවන් කියලා දන්නවා හරි අවුලක් නෑ ඒක දාලා ගණන් උත් හදනවා ඕකේ අවුලක් නෑ හැබැයි ඕක ආවේ කොහොමද ඒක තමයි දැන් කතා කරන්න යන්නේ හරිද අපි පුළුවන් ඉක්මනින් වීඩියෝ ඉවර කරගමු මොකද වීඩියෝ ගොඩාක් හදුනට පස්සෙත් අර එපා වෙනවනේ හරි එහෙනම් කෙලින්ම කතාවට යමු හරි ගාන තිබ්බේ කොයි වගේ එකක්ද ඒ කියන්නේ ගාන තිබ්බේ වෙන මෙහෙම එකක් මම මේ පැත්ත ලියා ගන්න ලඝු a පාදයට x ධන ලඝු a පාදයට y සමානයි ලඝු a පාදයට අපි දන්නවා බං ලඝු ගණක දෙකක් මේ විදිහට එකතු කරන්න තිබ්බොත් මේ දෙක ගුණ කරලා ලියන්න පුළුවන් xy හරිද ඕක දන්නේ නැති කෙනෙක් නැහැ ඕක දන්නේ නැති කෙනෙක් නැහැ මේක අපි 10 11 ශ්‍රේණි දෙකේම දන්නවා බං ඔක දිගින් දිගටම පාවිච්චි කරනවා ඊට පස්සේ ඇත්ත කතාව 11 වසරට ආවට පස්සේ තව පොඩ්ඩක් ලඝු ගණක වල තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරනවා ඒතර මේක දන්නේ නැති කෙනෙක් නැහැ බං ඕක දන්නවා හරිද දැන් අපි බලන්න යන්නේ බං මේක එන විදිය මේක එන්නේ කොහොමද ඒ කියන්නේ අපිට කියන ලඝු ගණක දෙකක් මේ විදිහට එකතු කරන්න තිබ්බම මේ විදිහට ගුණ කරලා ලියන්න පුළුවන්ලු හරි දැන් මේක ප්‍රයෝජනවත්ද පට්ට ප්‍රයෝජනවත් මොකද උදාහරණයක් විදිහට මම කියන්නද දැන් ඉස්සරහට අපි ලඝු ගණක වගුව ගැන කතා කරනවා හිතන්නකොට ලඝු ගණක 10 පාදයේ මොකක් හරි ලඝු ගණකයක් බලන්න තියෙනවා කියලා ඔයා ලඝු පොතට යනවා සුවා තව ලඝු ගණකයක් බලන්න තියෙනවා කියමුකෝ හරි ඒකත් බලලා ආයෙ ලඝු ගණක පොතට ගියා ආයෙ දෙක එකතු කරලා තමයි මේක උත්තරේ ගන්න ඕනේ හැබැයි එහෙම නැතුව අපි මේක ලඝු 10 පාදේන මොකක් හරි ආගයක් කියලා ලඝු 10 පාදේ මොකක් හරි ආගයක් එයා කියන්නේ ඔයා ලඝු ගණක පොතට දෙපාරක් ගිහිල්ලා බලන්න ඕනේ නැහැ එකපාර ඔයා මේ දෙක ගුණ කරලා ඒනාගේ කෙලිම ලඝු පොතට ගිහිල්ලා බලන්න ඔයා දෙපාරක් ලඝු වගුව බලනවා වෙනුවට ඔයා ඒ දෙක ගුණ කරලා එන උත්තරේ කෙලිම ලඝු වගුව බලන්න වැඩේ ලේසි නැද්ද ඊසි නේ බා අනේ වැඩේ ලේසි වෙන එකක් තමයි මේ මැත්ස් වලින් කරන්නේ මැත්ස් වල හැම වෙලේම කරන්නේ ඕක තමයි බා මොකක් කරේ වැඩ ලේසි කරන්න අපි කන්සෙප්ට් එකක් හදනවා ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ සමහර ඒවා තේරෙන්නේ නැහැ හරිද ඉතින් ඒ තේරුම් ගන්න අපි උත්සාහ කරමු ඒක තමයි මේවා හදලා තින්නේ හරිනේ හරි එතකොට දැන් අපි බලන්න බං මේක කොහොමද එන්නේ කියලා බලන්න හරිද දැන් ගොඩක් කට්ටිය බට්ට මේ ඉන්ට්‍රෙස්ට් එකක් ඇති පට්ට කියුරියසිටි එකක් ඇති කොහොමද මේක එන්නේ අමුණ සිරි පට්ට දෙයක් තියෙනවද දන්නේ නැහැ බලපන් මොනවද තියෙන්නේ කියලා ඇත්තට මේක ගොඩනගා ගන්න තියෙන එකම දේ කියන්න දර්ශක ඔබට දර්ශක පුළුවන් නම් බං ඔබට ඇත්ත කතාව මේක ගොඩනගා ගන්න පුළුවන් හරිනේ හොඳට බලා ගන්න හොඳට බලා ගන්න ඔන්න මම කරන පළවෙනි වැඩේ මම මෙන්න මේ පදේ ගන්නවා දැන් ඇයි කියලා අහන්නේ ඇයි කියලා අහන්න එපා බං මොකද මේක අර නිර්මාණයක් නේ බං මම මෙහෙම අරගෙන මේක නිර්මාණයක් කරන්නේ හරිද මේක මම නිර්මාණයක් නේ කරන්නේ ඒත් ඇයි ඔහොම ගත්තේ කියලා අහන්නේ අර මැත්ස් එක දිගටම ඉද්දි ඕක එනවා එකකින් එනවා හරිද නිර්මාණයක් කරන්න මේ නිර්මාණයක් හරි අපි හිතමු මෙන්න මේක මොකක් කර එකක් දැන් මෙතන xy ගත්තා නේ බා අපි නිකන් p වගේ එකක් ගමුද මේක p කියලා ගමු තව අකුරු දාන්න පුළුවන් අර O level කට්ටිය ලොකු වර ග්‍රීක හොඩියේ අකුරුත් එක්ක එච්චර ෆැමිලියර් නැහැ නේ මම ඒක නිසා මම p වගේ අකුරක් ගත්තා හරි මම මේකත් ඒ විදිහට ගන්න මොකක් කර අකුරක් ලඝු a පාදයට y කියන්නේ බං සිම්පල් q කියලා ගන්නවා මේක p මේක q කියලා ගන්නවා ඔන්න දැන් දර්ශක මේ කියන එක එන්ට වෙනවා දර්ශක බයි නම් මේක ඇල්ල බෑ දර්ශක පුළුවන් වෙනවා හරි අපි දන්නවනේ දැන් මෙන්න මෙහෙම එකක් මම පොඩ්ඩක් විතර මේ පැත්තෙන් මම ඉස්සරහට දර්ශක ගැන කතා කරන්න මම දැනට මේක පොඩ්ඩක් විතර මකලා මෙන්න මෙහෙම එකක් පොඩ්ඩක් මම ලියන්න මෙන්න මෙහෙම එකක් තිබ්බද අපි හිතමුකෝ අපි දන්න එකක් තමයි බං දෙකේ පහ කියන්නේ 32 කියලා අපි දන්නව නේද දෙකේ පහ කියන්නේ 32 කියලා දන්නවා බං දැන් මේ තියෙන දර්ශක ආකාරයනේ බං දෙකේ පස්වෙනි බලය සමාන 32 බං දෙකේ පස්වෙනි බලය සමාන 32 බං මේක දර්ශක ආකාරය හදිස්සි අපිට අර කිව්වොත් මේක ලඝු ආකාරයෙන් ලියන්න කියලා කොහොමද ලියන්නේ මේක ලඝු ගණක වලදී ලියන්නේ කොහොමද ලඝු දෙකේ පාදයට 32 කියන්නේ කීයද 5යි මේ ලඝු වල තව මාර දේවල් ටිකක් තියෙනවා මම ඉස්සරහට කතා කරනවා දැනට මම ලොකුට කතා කරන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා මේ දැන් මෙහෙම එකක් තිබ්බොත් මෙහෙම ලියන්න පුළුවන් වගේම තමයි බං මොකද්ද මෙහෙම එකක් තිබ්බොත් මෙහෙම ලියන්න පුළුවන් අන්න ඒක පාවිච්චි කරනවා මෙහෙම එකක් තිබ්බොත් මෙහෙම ලියන්න පුළුවන් නේ එහෙනම් මම මේක කොහොමද මේ දර්ශක ආකාරය ලියන්නේ
මට මේක දර්ශකාකාරව ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම. A වල p සමානයි x. A වල p වෙනි බලය සමාන x වෙනවා. මේක ඒ විදිහට ලියන්න පුළුවන් කොහමද? A වල q වෙනි බලය සමාන මොකක් වෙනවද බං? y වෙනවා. හරි. ඔන්න ඔහොම ලියන්න බැරි කමක් නැහැ නේද? මෙහෙම ලියන්න පුළුවන්. හරි. දැන් මම මේකට දාගන්න 1 කියලා. මේකට දාගන්න 2 කියලා. හරි. දැන් මම කරන්න බෑ 1යි 2යි ගුණ කරනවා. 1යි 2යි ගුණ කරනවා. 1යි 2යි ගුණ කරනවා. හරි. 1යි 2යි ගුණ කරනවා. හොඳට බලා ගන්න. 1යි 2යි ගුණ කරද්දි මේ පැත්තේ වම් පැත්ත වෙනම ගුණ වෙනවා, දකුණු පැත්ත වෙනම ගුණ වෙනවා. වම් පැත්ත වෙනම ගුණ වෙනවා බං, දකුණු පැත්ත වෙනම ගුණ වෙනවා. මේ දෙක ගුණ කරද්දි මොකද වෙන්නේ? A වල p ගුණ කිරීම මේක මොකක් වෙනවද? A වල q වෙනවා. මේක මොකක් වෙනවද බං? xy වෙනවා. ලස්සන බලා ගන්න. කෙලින්ම දර්ශක ලඝු ගණක. දර්ශක ලඝු ගණක. ඒ කියන්නේ ලඝු වලින්ම තමයි යන්නේ බං. සාමාන්‍ය මූලික ලඝු ගණක දැනුමයි දර්ශක. හරි. ඊට පස්සේ අන්න මෙහෙම එකක්. පාද සමාන මෙන්න මේ විදිහට සංඛ්‍යා දෙකක් ගුණ කරන්න තිබ්බේ ඒකට ටික බලව දෙක එකතු කරන්න පුළුවන් නේ බං. ඒක අපි දන්න දර්ශකවල මූලික නීතියක්. පාද සමාන සංඛ්‍යා දෙක ගුණ කරන්න තියදී ඒ කට්ටියක බං මේ තියෙන බල එකතු කරන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද ඒක? මේක p ධන q කියලා ලියන්න පුළුවන්. හරි. දැන් මේක දැන් මෙතන 2 5 සමාන 32 තිබ්බම මම දඩස්කල් ලඝු ගණක ලිව්වනේ. දැන් මම මේකට ලඝු දානවා. මේක ලඝු වලින් ලියන්නේ කොහමද? ලඝු a පාදයට xy කියන්නේ මොකද්ද? p ධන q. තවම වැඩි තේරුන්නේ නැහැ. ඔන්න බලන්න කරන වැඩේ ලස්සනයි. ලඝු a පාදයේ xy සමානයි p කියන්නේ මොකද බං? p කියන්නේ ලඝු a පාදයට x. q කියන්නේ මොකද්ද? ලඝු a පාදයට y. පොඩ හැල්ලා බලපන් ඕක මේ දන්න ප්‍රතිඵලයක්ද කියලා. මේක දන්න දෙයක්ද කියලා බලපන්. ඔව් නේද? පාද සමාන ලඝු ගණක දෙකක් එකතු කරන්න තුම මේ දෙක ගුණ කරලා ලියන්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි අපේ පට්ට ප්‍රතිඵලය. මේක තමයි පට්ට ප්‍රතිඵලය. හරිනේ. දැන් මෙච්චර කල් O level ඉගෙන ගත්තා. 10 වසර ඉගෙන ගත්තා. 11 වසර ඉගෙන ගත්තා. ගණන් හැදුවා. මේ වලින් ගණන් හැදුවා. අනිවාර්යෙන් ඕන කෙනෙක්ට ගණන් හදා ගන්න පුළුවන් ඇති. මම විශ්වාස කරනවා එහෙම. හැබැයි මේක එන විදිය දන්න කට්ටිය ඇති. නොදන්න කට්ටිය ගොඩක් ඇති. හරි ලස්සන දෙයක්. මූලික දේවල් ටිකක් පාවිච්චි කරේ. දර්ශක මේ බලන්න. ලඝු ගණක එකක් තිබ්බොත් එම ලඝු ගණක විදියට තිබ්බොත් එම දර්ශක විදියට ලියන්න පුළුවන්. ලඝු ගණක තිබ්බොත් එම දර්ශක විදියට ලියන්න පුළුවන්. ලඝු ගණක තිබ්බොත් දර්ශක විදියට ලියන්න පුළුවන්. මේ දෙක ගුණ කරා. අන්න දර්ශක නීති පට්ට අන්න ආයි ලඝු ගණක දානවා. ලඝු දානවා. ලස්සන ප්‍රතිඵලයක්. ඉස්සරහට අපි දැන් මෙන්න මේක තව දර්ශක මේ විශේෂයෙන්ම ලඝු ගණකවල තව නීති ටිකක් තියෙනවානේ. දැන් මේ මෙතන ඍණක් වගේ ආවොත් මෙතන ඍණක් වගේ ආවොත් මේකට මොකද වෙන්නේ? ඒක කොහොමද ඔප්පු කරන්නේ? ඊට අමතරව තව මෙන්න මෙතන උඩ බලයක් තිබ්බා. දැන් උදාහරණයක් විදිහට මෙතන A ගේ B කියලා බලයක් තිබ්බා. අපි හිතමු මෙතන A නැතුව අපි හිතමු මෙතන නෑ X ගේ Y වෙනි බලය තිබ්බොත් y ඉස්සරහට ගන්න පුළුවන් නේ. එහෙම ගන්න පුළුවන්ද? කොහොමද ගන්නෙ? කොහොමද ඔප්පු කිරීම සාධනේ? ඒ දේවල් ටිකත් අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් සීරීස් එකත් එක්ක සම්බන්ධ වෙන ඉස්සරහට ඒ වගේම වීඩියෝ එක බලපු කට්ටියට ආරාධනා කරන ඉස්සරහට අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු. එහෙනම් සුබ දවසක්.